ගරු කරයි. ඊට පස්සේ දැන් කිව්වා මේ මෙහෙමයි. මං කෝ ඕගොල්ලෝ කඩන්න. එතකොට මට කඩන්න. මං කෝ මට බෑ ඕගොල්ලෝ කඩන්න. මගේ බඩ තුවාල වෙලා. ඊට පස්සේ එහෙම කියලා දැම්මා. ඊට පස්සේ ඒ පහළ වෙන හිත් මොන මූලිකයිද? මෝහ මූලිකයි. මොන මූලිකයිද? ලෝභය දැන් අරගේ කපටිකම තියෙන්නේ මොන මූලිකයිද? මෝහ මූලිකයි. දැන් බලන්න මේ හිත් ගඟක් වගේ ගලන හැටි මේ පේන්නේ. ඊට පස්සේ දැන් කඩලා අරක පිපාසයෙන් කටට ගන්නවා. බණ්ඩයි එනකොට කරන බයක් ඇති උනේ මොන සාගත සිද්ද පහළ වෙන්නේ? දේශ සාගත. බය කියන්නේ මොකද්ද? දේශ සාගත සිද්ද. දැන් ඔරුව අරගෙන පලා යන්න හදනවා. මොන සාගත සිද්ද? නෑ දැන් බය එතනින් ගිහිල්ලා දැන් ඔරුව තියෙන ගොඩට යන්න. බය නෑ ඒ වෙලාවේ. මොන සාගතයිද? මෝහ මූලිකයි. මොන මූලිකයිද? මෝහ මූලිකයි. දැන් අවුලන්නේ. දැන් අරයා කියනවා ඔරුව හොරකම් කරන්න හැදුවේ. ඇත්තද බොරුද? බොරු එහෙම හොරකම් කිරීමේ චේතනාවක් තිබුණේ නෑ. තැඹිලි කඩන්න චේතනාවක් තිබුණ හොරාට. නමුත් ඔරුව හොරකම් කිරීමේ චේතනාවක් තිබුණේ නෑ. ඒක දේශ මූලිකවත්, ඒක ලෝභ මූලිකවත් එන්නේ. ඊට පස්සේ දැන් රෑ ගෙදර ගියාම බයෙන් තැතිගෙන වෙවුලමින් ඉන්නේ. මොන පොළු පාරවල් වැදුවිත් දන්නේ නෑ කියලා. හැබැයි වැදුනේත් නෑ. බය කියන්නේ මොන මූලිකයිද? දේශ සහගත සිත් රාත්‍රිය පුරාම පහළ වුණා. එතකොට මිනිස්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොනවද? කුසලයක් අකුසලයක් අතර දෝලණය වීම. කුසලයක් අකුසලයක් අතර දැන් මම මේ කතාව කිව්වේ එකක් මට මේ කතාව කියන්න ඕන නිසා එහෙම කියමුකෝ. අනිත් එක මොකද්ද? ඔබටත් මෙන්න මේ විදියට සෙට් කරලා බලන්න පුළුවන්. ජීවිතේ දවස ගෙවෙන්නේ කොහොමද? අද මේ රූට් එකේ මොනවද වැඩිපුර ගිය සිත්? මේවා ඒක නම් ඕනේ නැහැ. ලෝභ මූලිකයිද? දේශ මූලිකයිද? මෝහ මූලිකයිද? කුසල්ද අකුසල්ද? තේරුණාද මම කියන එක? අලෝභද, අද්වේෂද, අමෝහද? එතකොට දවස් ඔහොම බැලුවට පස්සේ මම පොඩි කාලේ මම ප්‍රත්‍යක්ෂා කරලා බැලුවන් පස්සේ කුසලයක් අතරින් පතර තියෙනවා. කුසල් අතරින් පතර තියෙනවා. හැබැයි වැඩිපුර මොකද්ද? මම දැන් මේ ගැන පසුතැවිලි වෙනවා මොකද්ද? කුසල්ද අකුසල්ද? මම මේ ගැන කිසිම පසුතැවිල්ලක් මට නැහැ. මම මේවා දැන් අනිත්‍ය වශයෙන් දකින්නේ මම. ඔන්න ඒක එතකොට ඒ ගැන පසුතැවිලි වෙන ධර්මතාවයට කියන නම මොකද්ද? කුක්කුච්චේ. මොකද්ද? කුච්චේ. ඔන්න ඒ ගැන අවසාන කතාවක්ද? ඔන්න මේක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච සිදුවීම. මොන කාලයකද? කාශ්‍යප බුද්ධ ශාසනය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කියන අවුරුදු ගොඩාක් වැඩි කාලයක්. අවුරුදු 20000ක් මට හිතෙන්නේ. 30000 40000 20000යි නේ. ඒ කාලේ අවුරුදු 15000 20000ම සිල් රැකපු සාමින් හරීම සිල්වත්. සාමින් වහන්සේ නමක් ඔරුවට නැග්ගා. ඉබ්බෝ දාපු ඔරුව වලට නෙවෙයි. නිකං ඔරුවක යන නැග්ගා. නැගලා ඒ ගඟෙන් එතර වෙන තියෙන ඔරුවේ. ඒ ඔරුවෙන් ඒ සාමින් වහන්සේ යන වඩිනකොටම ගම් නුරේ බහිනකොටම අත්තක් ඇල්ලුවා. අත්තක් අල්ලපු ගාම මොකරුනේ? කැඩිලාව රෙකිලා. දන්නවනේ. රැකිලා ආපු ගමන් දැන් මෙයාට දැන් මේ ස්වාමීන් වහන්සේ අවත් දෙසා ගන්නවා. දැන් ඒ අවතක් ඒ කන්නේ කස්සප බුදුරජාණන් වහන්සේ සිල්පද පනවලා තියෙනවා. අවත දෙසා ගන්න භික්ෂුවක් හොයන උපසම්පදා හම්බ වුණේ නැහැ. හම්බ වුණේ නැහැ. දැන් මෙයා අයියෝ මගේ සිල්පදයක් කැඩුණාද දන්නේ නැහැ. නැද්ද දන්නේ නැහැ කියලා මොකෝ වෙන්නේ? පසුතැවිලි වුණා. හැබැයි සිල්වත්. පසුතැවිලි වුණා. අර හොය ඉන්නකොට යා මරණයටපත් වුණා. මොකද උනේ? මරණයටපත් වුණා. දැන් මෙයා අවසානයේ මරණ කාලේ මොන සිත් වලින්ද හිටියේ? පසුතැවිලි සහගත සිත් වලින්. කුක්කුච්චේ කියන්නේ කුක්කුච්චෙන් තමයි වාසය කරේ. ඒ කියන්නේ කුක්කුච්චේ පසුතැවිල්ලෙන් වාසය කරේ. ඉතින් ඒ පසුතැවිල්ල එනකොට ඉතින් පසුතැවිල්ල ඇති වුණාම එතෙන්ට තාම මොනවද දේශසිතු පහළ වෙනවා. අයි මට මේක කැඩුනේ කියලා දේශය පහළ වෙනවා. අයි මම මේ ඔරුවේ ආවේ කියලා ඔරුවේ පදිපු කෙනත් එක්ක දේශසිත ඔක්කොම පහළ වෙනවා. එකම සිතක පහළ වෙවියන්නේ නැහැ. දැන් මං කිව්වා අපි දැන් මොනවා හරි මේ හිතක් කිව්වම බලන්නේ කොහේ? සෙට් කරලා බලන්නේ මුළු දවසටම එකයි වගේ. මුළු දවසට එකයිද තප්පරයට එකයිද? ඇහි පියල ගහන වෙලාවට ලක්ෂ කෝටි වාරයක්. ඇහි පිය ගහන වෙලාවට ලක්ෂ කෝටි වාරයක්. එයින් එකක් මේ කතා කරන්නේ. ඉතින් මේ දැන් ඔහොම පහළ වෙනවා. අන්තිමට මරලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? ඒ ගඟේම විශාල නාගයෙක් වෙලා මොකද වුනේ? ඉපදුනා. එයාගේ නම මොකද්ද? කොළයක් කැඩපු නිසා ඒරාපත නාගරාජය. මොන නාගරාජයද? ඒරාපත නාගරාජය. ඉතින් මේ ඒරාපත නාගරාජය පින්නතුණි මේට දැන් හරි දුකයි. මේ සීලය රැකව එර්දි බල තියෙන නාගෙක්. මෙයාට පේනවා මම මෙච්චර සීල රැක්ක මම දැන් ඉපදුනේ මාර්ගඵලයක් ලබා ගන්න බැරි යෝනියක. ඒ කියන්නේ ඒ සත්ත්ව යෝනියට මාර්ගඵල ලබන්න බෑ. හරි දුකෙන් වාසය කරනවා. එයාට කාලයක් කරනකොට නාග කන්‍යාවියක් ලැබුණා. ලැබෙනුනේ මොන ලෝකෙ බල්ලොන්ට ගියත් ලැබෙනුනේ කන්‍යාවිය. එයාට ලැබුණා නාග කන්‍යාවිය. නාග කන්‍යාවිය හරි ලස්සනට මනුස්ස ලෝකෙට ඇවිල්ලා රැඟුම් පානවා. දැන් මෙයාට හිතුණා බුදුවරයෙක් දැන් අවුරුදු 20000න් පස්සේ කාශ්‍යප බුද්ධ රාජනේ අවසන් මෙයා දිගටම මෙහෙම ආවා.
يعني දැන් ගෞතම බුද්ධ ශාසනයේට මෙයා දැන් අවුරුදු 20000ක ඉඳලා මෙහෙම ඇවිල්ලා. ගෞතම බුද්ධ ශාසනය වෙනා තාම ඒරාපත නාග ලෝකේ. ඉතින් දැන් එනකොට මෙයාට හිතුණා බුදුවරේ ලෝ පහළ වෙලාද දන්නේ නැහැ. මම ඒක හොයාගන්න ඕන කියලා මොකද කරේ? මෙයා මේ ගාතාවක් ගන්නවා නටන නාග කමේක ගිහින් මිනිස්සුන්ට කියන්නේ මේකට උත්තර දුන්නොත් මට ඒ කෙනාට මම තෑග්ගක් දෙනවා කියන්නේ. ලොකු මැණිකක් දෙනවා. ඉතින් දැන් මේ නාග කන්‍යාවේ නටන ගමන් කවි වලින් අරක කිව්වා. අරක පැතිරිලා ගියා සවැත් නුවර. කතාව ඉතුරු කොටන ලබන සතිය. දැන් මට ඉතුරු ටික සවැත් නුවරට වෙච්ච සිදුවීම් තියෙනවා ඒ කවිත් එක්ක. ඒක ලබන සතියට කියන මට මෙතන ඕනුනේ මොකද අර ඒරාපත නාග රාජ්‍යයට වෙච්ච සිදුවීම. මොකද්ද වෙච්ච සිදුවීම? අර පසුතැවිල්ල නිසා අච්චර අවුරුදු 20000ක් උපසම්පදා සීලය රැකලත් සුගතියකට යන්න බැරි වුණා. මනුලෝකයට යන්න බැරි වුණා. නිවන් දකින්න බැරි වුණා. ඇයි එහෙම වුනේ? පසුතැවිල්ල නිසා. මොකක් නිසාද? කුක්කුච්චය නිසා. ඉතින් මම මේ ගැන පසුතැවිල්ලලා මට නාග ලෝකෙ උපදින්නද මේ පින්නතුන් කියන්නේ? ඒ නිසා ඒ අතීතයේ දුකයි අඳුරුයි ඒ වුණත් ඒවා ඒ මොහොතේම නිරුද්ධ වී ගියා. ඒ නිසා ඔබත් යම් අකුසල් කළා ඇති. මම නම් කියනවනේ ඔයගොල්ලෝ කියනවද? නෑ ඕක කකාර තව තියාගන්නවා. ඉතින් අන්න ඒවා තිලක්ෂණයෙන් දැකලා පසුතැවිලි වීම අත්තර දමන්නේ එහෙම නැති වුණොත් ඒරාපත නාගරාජයට වෙච්ච සිදුවීම වෙයි අභිධර්මයේ අහලා. ඒ නිසා අවසාන වශයෙන් අපි මේ රැස් කරා වූ සියලුම කුසල් බලයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අමූලිකා සද්ධාව ඇත්තරලා ආකාරවතී සද්ධාවට ඇවිල්ලා අමා මහ නිර්වාණ ඉක්මනින්ම සාක්ෂාත් කරගන්න ඔබට හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් පින්නතුනි මේ සියලුම කුසල් බලෙන් අවීචයේ පටන් අකනිටා භවග්‍රේ දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලුම සත්වෝ මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට උන්ට මේ උපකාරයක් වේවා කියලා සාදුකාරයක් පවතුනා. ඒ වගේම අප නම් මිය පරලෝ ගියා වූ යම් ඥාති මිත්‍රාදී මේ ස්ථානයට පින් ගන්න බලාපොරොත්තු වෙමින් පැමිණියා නම් අපි ජනිත වන්නා වූ සියලු කුසල් සිත්වල බලයෙන් ඔබගේ සද්ධා ප්‍රඥාව දියුණු වෙලා ඔබත් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස සද්ධාව දියුණු වීම පිණිසම මේ පින ඔබට උපකාර වේවා කියලා සාදුකාරයක් පවතුනා. ඒ වගේම පින්නතුනේ අවසාන වශයෙන් විශේෂයෙන්ම දැන් මං හිතවත් ගොඩාක් සංජීවල් ලෙඩ වෙලා මේ කාලේ හිටියේ. දැන් තව මෙතෙන්ට අම්මා කෙනෙක් ආව ලෙඩ වෙලා. තවරේ අපේ භාවනා මධ්‍යස්ථානයේ මුල්ම කුටිය හැදුවේ මේ ડોක්ටර්ගේ දුව. එන්නේ ඔය ඊශානි කියලා කියන්නේ. එයා තමයි මුලින්ම එතකොට කුටි තියුන්නේ නැහැ. බුදුමැදුරක් විතරයි තියුනේ. එයාත් හොඳටම ලෙඩ වෙලා කාමරේ වහගෙන ඉන්නවා. බලන්නත් එන්න එපා කියලා තියෙනවා. ඒ තරම ඒ කියන්නේ අමාරු ඇති. ඒ නිසා පින්නතුනේ මේක සේලොම් පහළ වෙච්ච කුසල් සිත් බලයෙන් අපිට හිතවත් වූ අහිතවත් වූ ඒ සියලුම දෙනාටම කුසලයේම සිහි වේවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෙඩ වෙච්ච වෙලාවට මහා කාශ්‍යප රහතන් වහන්සේට මොකද සත්බොජ්ජංග සිහි කරන්නේ. දැන් අපිට සත්බොජ්ජංග වැඩිලාද ඒ තරම් වැඩිලා නෑ. අපිට දැන් සිහි කරන්න තියෙන්නේ මොකද්ද? කල පින සිහි කරන්න. කල පිනම සිහි කළා ඒ පිනේ බලයෙන්ුත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන්ුත් සතරවරන් දෙවිවරුන්ගේ සක්විති රජුගේ සක්දෙවිඳුගේ ආනුභාවයෙන් ඔබලාට ඉක්මනින්ම නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා. ආවසේ වර්ණයේ සැපේ බලය දියුණු වේවා. ප්‍රඥාව දියුණු වේවා. මේ ධර්මය තමන්ගේ චිත්තසංතානයට අරගෙන අනිත් අයටත් බෙදලා දීලා අමා මහ නිවන ඉක්මනින්ම සැනසෙන්න ඔබට මේ උපකාරයක් වේවා කියලා සාදුකාරයක් වුණා. ඒ වගේ අවසාන වශයෙන් මේ නිවස හැමදාම සකස් කරලා දෙන ඒ වගේම ඒ වෛද්‍ය සියානි අබිසූරිය මැතිණිය මහත්මයා ඒ වගේම රසාක් කියලා කෙනෙක් හැමදාම මේව මොප් කරලා යනවා. එතුමා ඇතුළුව මේ සෑම දිනාටම සහභාගී වූ සෑම දිනාගේම අවශ්‍ය වර්ණයේ සැපේ බලය ප්‍රඥාව දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතා ආදී ගුණ ධර්ම වලින්ම සිත් පිරීතිරි වේවා. කනකින් රැකී ආරක්ෂා කටයුතු දිනින් දිනම දියුණුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයම ලැබේවා. බුදුරජාණන් වහන්සේ අවසාන වෙලාවේ අපිට කිව්වේ මම මේ දුක නැති නගරයට ගියා. මම හැම අකුරක්ම ඔබට හැම වචනයකින්ම දුක නැති නගරයට එන පාර කිව්වා. ඔහේ අප්‍රමාදී වෙන්න ප්‍රමාද වෙලා පසුතැවිලි වෙලා සංසාරයට වැටෙන්න එපා. ඒ බුදුවරුන්ගේ නගරයට එන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවසානයේ පරිනිර්වාණයේදී අඬ ගැහුවා. ඉක්මනින් මේ බුදුවරුන්ගේ නගරය වෙන අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න ඔබට මේ සියලුම කුසල් ප්‍රඥාව දියුණු වෙලා රැස් කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත්තේවා තිරුවන් සරණයි.